එක්දහස් නමසය 45 වසරේ අගෝස්තු මාස 6 වන දින ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂීමා නගරයට එල්ල කළ පරමාණුක බෝම්බය හේතුවෙන් 1945 වසරේ අගභාගය වන විට 1,40,000ක පමණ ජනතාවට තම ජීවිත අහිමි වුණා. හිරෝෂීමා නගරයේ ගොඩනැගිලි වලින් 70%ක් පමණ පොළවට සමතලා කර දමන්නට තරම් විශාල හානියක් කිරීමට එම බෝම්බයට හැකියාව ලැබුණා. මෙවැනි පරමාණු බෝම්බයකට හසු වන පුද්ගලයෙකුට ජීවත් වීමට ලැබීම වාසනාවක් ලෙසින් හැඳින්විය හැකි වුවත් පරමාණුක බෝම්බයකින් ඇතිවන විකිරණ හේතුවෙන් එම පුද්ගලයා බොහෝ විට මිය යාමේ අවදානමක් තියෙනවා. නමුත් ඔබ විශ්වාස කරනවාද පරමාණු බෝම්බ දෙකකට හසු වූ පසුත් නොමැරී සිටි එක් පුද්ගලයෙකු පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනවා. ඉතින් අද කතාව පරමාණු බෝම්බ දෙකකට හසු වූ පසුත් තම දිවි ගලවාගත් 29 හැවිරිදි ජපන් ජාතික සටෝමු යමගූචිගේ ත්‍රාස ජනක ජීවිත කතාව සම්බන්ධවයි. දෙවන ලෝක යුද්ධය අතරතුර එනම් 1945 වසරේ මැයි මාස ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වීමෙන් පසුවත් ජපානය ඇමරිකානු හමුදා සමග තව දුරටත් සටන් වදිමින් සිටියා. නමුත් ජපානය ආක්‍රමණය කිරීමෙන් මිලියන ගණනක ජීවිත අහිමි විය හැකි බව දැන සිටි එවකට ඇමරිකානු ජනපති හැරි එස් ට්‍රූමන් තමන් සතු නව ආන්දෝලනාත්මක ආවිය භාවිතා කළ යුතු බව සිතුවා. 1945 වසරේ අගෝස්තු මාස 6 වන දින උදා වුණා. යමගූචි මිත්සුබිෂි ආයතනයේ නාවක ඉංජිනේරුවෙකු ලෙසින් කටයුතු කළ 29 හැවිරිදි පුද්ගලයෙක්. මිත්සුබිෂි ආයතනයේ ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් හිරෝෂීමා නගරය වෙත පැමිණ සිටි ඔහු එම කටයුත්ත අවසන් කර නැවතත් තමාගේ බිරිඳ සහ දරුවා වෙසෙන නාගසාකි වෙත යන අරමුණෙන් සිටි ඔහු හිරෝෂීමාවල ගත කරන අවසන් දිනය වූයේ අගෝස්තු මාස 6 වන දිනයි. එදින උදෑසන 8:15ට පමණ යමගූචි අවසන් වරට හිරෝෂිමාහි පිහිටි මිත්සුබිෂි නැව් තටාංගණය වෙත ඇවිද යමින් සිටිනවා. කෙසේ නමුත් ඉහළින් ගුවන් යානයක ශබ්දයක් ඇසුණු නිසාවෙන් ඔහු හිස ඔසවා අහස දෙස බලනවා. එවිට ඔහු දකිනවා ඇමරිකානු B-29 යානයක් ඉහළින් පියාසර කරන. මෙලෙස පියාසර කරන අතරතුර පැරෂුටයකට සම්බන්ධ කළ යමක් එයින් පිටතට හෙළන ආකාරය යමගූචි දකිනවා. ඒත් සමග මේ පුපුරා යන අතර අහස දීප්තිමත් දැල්ලකින් ආලෝකමත් වුණා. මේත් සමගම යමගූචි අසල තිබූ දියාගලක් තුලට වහාම පැන ගන්නවා. ඔහු ජලය තුල ගිලී සිටියේදී පැමිණි කම්පන තරංග යමගූචි වේතනින් එළියට විසිකර දැමීමට තරම් ශක්තිමත් ඒවා වුණා. සිහිය නොමැතිව වැටී සිටි ඔහු අවදි වන විට ඔහුගේ කන්බෙර පැලී ලේ ගලමින් සිටි අතර ඔහුගේ මුහුණ සහ අත් පවා දැඩි ලෙස පිලිස්සී තිබුණා. බෝම්බේ පුපුරා ගොස් තිබුණේ ඔහු සිටි ස්ථානයට කිලෝමීටර් 2කටත් අඩු දුරකින්. එවැනි දුරක සිටින පුද්ගලයෙකුට ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු වුවත් පුදුම සහගත ලෙස ඔහුගේ ජීවිතය බේරී තිබුණා. නමුත් ඒ අවට සිටි අනෙකුත් පුද්ගලයන් හට ඒ වාසනාව තිබුණේ නැහැ. කෙසේ වුවත් යමගූචි අමාරුවෙන් ඇවිදිමින් මිත්සුබිෂි නැව් තටාංගණය වෙත ඇවිදගෙන යනවා. එහිදී ඔහුට එහි සේවය කළ නමුත් දිවි ගලවාගත් තවත් සගයන් දෙදෙනෙකු මුණ ගැසෙනවා. ඔහු ඔවුන් සමග එදින රාත්‍රිය එහි ගත කරනවා. පසු දින එනම් අගෝස්තු මාස 7 වන දින ඔවුන් තිදෙනා නාවික තටාංගණයට ටික දුරකින් පිහිටා තිබූ දුම්රිය ස්ථානයක් වෙත ඇවිදගෙන යනවා. ඔවුන් ගමන් ගන්න අතරතුර ඔවුන්ට දැකගත හැකි වූයේ නගරයට සිදුව තිබූ විශාල හානියයි. නගරයේ බොහොමයක් ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර පිලිස්සී ගිය මලසිරුරු ජලයේ ගසාගෙන යන මලසිරුරු අතරින් ඔවුන්ට ගමන් කිරීමට සිදු වුණා. පුදුමයකට මෙන් එම දුම්රිය ස්ථානය ක්‍රියාත්මකව තිබුණා. දුම්රිය මගින් තුවාල ලැබුවන් මෙන්ම නගරය අතහැර යන පුද්ගලයන් නාගසාකි වෙත රැගෙන යමින් තිබුණා. ඒ අනුව යමගූචි දුම්රියේ නැග නාගසාකි වෙත පිටත්ව යනවා. ඉන්පසුව අගෝස්තු මාස 8 වන දින අලුයම යමගූචි නාගසාකි වෙත පැමිණෙන අතර එහිදී නාගසාකි රෝහලෙන් ඔහු ප්‍රතිකාර ලබා ගන්නවා. ඉන්පසුව ඔහු තම නිවස වෙත පැමිණෙනවා. ඔහු නිවසට පැමිණි පසු ඔහුගේ මවට සහ ඔහුගේ බිරිඳට ඔහුව හඳුනාගත නොහැකි වෙනවා. ඒ ඔහුගේ ශරීරය පුරා තිබූ තුවාලවලට වෙලුම් පටි යොදා තිබූ නිසාවෙන්. ඔහු මුලින්ම දුටු අවස්ථාවේ
ඔහුගේ මව ඔහු අවතාරයක් යැයි සිතා බියට පත් වූ බවත් සඳහන් වෙනවා. මේ කෙසේ නමුත් නිවසට වී විවේක ගනිමින් සිටි යමගූචි පසුදින එනම් අගෝස්තු මාස 9 වන දින උදෑසනින් අවදි වී මිත්සුබිෂි ආයතනය වෙත ගමන් කළේ රාජකාරිය වෙත වාර්තා කිරීමටයි. පරමාණු බෝම්බයකට හසු වී දැඩි ලෙස තුවාල වී සිටියත් ඔහු එදින එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු සමග රැස්වීමකට සහභාගී වෙනවා. එහිදී යමගූචිගේ අධ්‍යක්ෂකවරයා හට ඔහු හිරෝෂිමාවේදී සිදු වූ සිද්ධිය පිළිබඳව පැහැදිලි කර දුන් නමුත් ඔහු විසින් යමගූචි බොරු කියන බවට ඔහුට චෝදනා කරනු ලබනවා. මෙලෙස ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුව සිදුවන අතරතුර එක්වරම පිටත අහස දීප්තිමත්ව දැල්වී පුපුරා යන. ඒත් සමගම කාර්යාල ජනෙල් බිඳ දමමින් පීඩනයත් සමග සුන්බුන් කාර්යාලය හරහා වේගයෙන් ඇදී යන විට ඔහු ඉක්මනින්ම කාර්යාලයේ මේසයක් යටට රිංගා එහි සැඟවෙනවා. පිපිරීමෙන් පසු කාර්යාලයේ සිටි අනෙකුත් පිරිස මිය ගිය බවට සඳහන් වන අතර යමගූචි හට නැවත වරක් ජීවත් වීමේ වරම් ලැබෙනවා. මෙම නාගසාකි නගරයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් 74,000ක ජනතාවක් මිය ගිය බව සඳහන් වෙනවා. හිරෝෂිමා වලට හෙළන ලද බෝම්බයට වඩා බලවත් බෝම්බයක් නාගසාකි වෙත එල්ල කළත් නාගසාකි වල පිහිටි කඳු සහිත පිහිටීම නිසා හිරෝෂිමා නගරයට තරම් හානියක් නාගසාකි නගරයට සිදු වුණේ නැහැ. මේ කෙසේ වෙතත් දින 3ක් ඇතුළත පරමාණු බෝම්බ දෙකක් එනම් න්‍යෂ්ටික පිපිරීම් දෙකකට හසු වූ නමුත් දෙවන වතාවටත් ඔහු තම ජීවිතය ගලවා ගන්නට සමත් වෙනවා. එමෙන්ම මෙවර ඔහුගේ තුවාලද කලින් වර තරම් දරුණු තුවාල වුණේ නැහැ. නමුත් ඔහු දින 3ක් තුළ දෙවන වරටත් න්‍යෂ්ටික පිපිරීමක් සිදුවන ස්ථානයක සැතපුම් දෙකක දුරක් ඇතුළත සිටීම නිසා ඔහුට විශාල ප්‍රමාණයකින් විකිරණවලට මුහුණ දීමට සිදු වුණා. මෙම පිපිරීමෙන් පසු නැවතත් එම ස්ථානයෙන් පිටතට පැමිණි ඔහු තම බිරිඳ හා දරුවා බැලීමට ඉක්මනින් මෙතනෙන් පිටත් වෙනවා. ඔහු නිවසට යන විට නිවසේ කොටසක් සුන්බුන් බවට පත්ව තිබුණාත් බිරිඳ සහ දරුවා උම්මගක සැඟවී ජීවිත බේරාගෙන තිබුණා. මේ අනුව දෛවය විසින් ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කර තිබුණා. නමුත් යමගූචි හට දැඩි ලෙස විකිරණවලට මුහුණ දීමට සිදු වූ නිසාවෙන් ඔහුගේ හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා. ඔහුගේ තුවාලද බෙහෙවින් නරක් වී ඔහුගේ පටක දි รา පත් වීමට පටන් ගන්නවා. මේ අතරම 1945 වසරේ අගෝස්තු මාස 15 වන දින ජපාන අධිරාජ්‍ය වූ හිරෝහිතෝ අධිරාජ්‍යයා විසින් ජපානයේ කොන්දේසි විරහිතව යටත් වන බවට ප්‍රකාශයට පත් කරනු ලබනවා. මෙලෙස කාලය සෙමින් ගෙවී ගියා. විකිරණවලට මුහුණ දුන් බොහෝමයක් ජනතාව පසු කාලිනව මිය ගියත් යමගූචි සෙමින් සුවය ලබන්නට පටන් ගන්නවා. පසු ඔහු ක්‍රමයෙන් සුවය ලබා නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම ආරම්භ කරනවා. පසු කාලිනව ඇමරිකානු හමුදා ජපානය වෙත ගොඩ බැස කඳවුරු ඇති කරගත් පසු ඔහු ඇමරිකානු හමුදාව වෙනුවෙන් ජපන් භාෂා පරිවර්තකයෙකු ලෙසින් කටයුතු කළා. ඉන්පසු ඔහු නැවතත් මිත්සුබිෂි ආයතනයේ ඉංජිනේරු වෘත්තිය ආරම්භ කරනවා. 2006 වසරේ ඇමරිකාවේ නිව්යෝක් නුවරට පැමිණෙන ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරියේ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳව කතාවක් පවත්වනු ලැබුවා. ඔහු එහිදී පැවසුවේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර දෙකකින් දිවි ගලවාගත් ඔහුට මෙම කතාව පැවැත්වීමට ඔහුගේ දෛවය විසින්ම කටයුතු යොදා ඇති බවයි. මෙලෙස මෙම න්‍යෂ්ටික පිපිරීම් දෙකටම මුහුණ දුන් එකම පුද්ගලයා යමගූචි පමණක් නොවේ. නමුත් ජපාන රජය විසින් නිල වශයෙන් මෙම ප්‍රහාර දෙකටම මුහුණ දී දිවි ගලවාගත් පුද්ගලයෙකු ලෙස පිළිගැනීම සිදු කර ඇත්තේ යමගූචිව පමණයි. ඒ බොහෝ විට අනෙකුත් පුද්ගලින් ඒ සඳහා ජපාන රජයෙන් ඉල්ලීම් කර නොතිබූ නිසා වන්නට ඇති. කෙසේ වෙතත් මෙම අසහාය චරිතය 2010 වසරේ ජනවාරි මාස 4 වන දින වයස අවුරුදු 93 දී ආමාශය ආශ්‍රිත පිළිකාවක් හේතුවෙන් මිය යනවා.